රත්තරන් නගර සංචාරයේ අවසාන කොටස තමයි අද ඔයගලන්ට අරගෙන එන්නේ. ඉතින් රත්තරන් පතල බලන්න ගිහින් එළියට ආවට පස්සේ අපි දැක්ක මෙන්න මෙහෙම ලස්සනට අශ්වයන්ගේ පිටේ සංචාරය කරන්න යන පිරිසක්. ඉතින් මේගොල්ලෝ අපිට කිව්ව විදිහට නම් මේගොල්ලෝ යන්නේ මෙල්බර්න් වලට. නෑ එහෙම කිව්වේ විහිළුවට. ඒගොල්ලෝ මේ කලින් බුක් කරගෙන තියෙනවා මේ විදිහට හෝස් රයිඩ් එකක් යන්න. එහෙම පහසුකමකුත් එතන තියෙනවා කියලා අපි පස්සේ තමයි දැනගත්තේ. ඉතින් රත්තරන් පතල ඇතුලෙන් එළියට ආපු අපි ඊළඟට මේ ලස්සන නගරයේ තියෙන තැන් බලන්න තමයි මේ යන්න ලෑස්ති වෙන්නේ. ඉතින් ඔහොම බලාගෙන ඉස්සරහට යමුකෝ. මම දකින දේවල් ඕගලන්ටත් මගේ ඇස් දෙකෙන් ඕගොල්ලෝ දකින්නට කැමති නිසා මම මෙන්න මේ වගේ පුංචි වීඩියෝස් ටිකක් ගත්තා. ඉතින් එහෙනම් අපි බලමු මේ රත්තරන් නගරය, එහෙ කියන්නේ වල්හාලා නගරය මොන තරම් ලස්සනද කියලා. රන් යුගයේ හදවත විදිහට සලකන 1800 ගණන්වල අගභාගය වෙනකොට වල්හාලා නගරයේ හෝටල් 10ක් තිබිලා තියෙනවා. ඒ අතරින් වඩාත්ම ප්‍රසිද්ධ සහ සුපෝකභෝගීම හෝටලය උනේ මේ පේන ස්ටාර් හෝටල් එක. හැබැයි අවාසනාවන්ත විදිහට මේ හෝටලය 1951 වසරේ ඇති වුණු දරුණු ගින්නක් නිසා සම්පූර්ණයෙන්ම විනාශ වෙලා තියෙනවා. ඊට පස්සේ අවුරුදු 40කට වැඩි කාලයක් මෙතන තිබිලා තියෙන්නේ හිස් බිමක් විදිහට. ඊට පස්සේ 1998 වගේ වෙනකොට පරණ හොටෙල් එකේ පෙනුම ඒ විදිහටම පේන විදිහට වර්තමානයේ මේ හෝටලය ඉදි කරලා තියෙනවා. මේ හෝටලේ තියෙන කාමරවලට දීලා තියෙන්නේ වල්හාලාවට තිබුණු පැරණි රන් පතල්වල නම්. දැන් අපි යමු මේ හෝටලේට කෙලින්ම ඉස්සරහා තියෙන අවුරුදු 130කට වඩා පරණ බ්‍රෑන්ඩ් රොටුන්ඩා කියන ටවර් එකට. ඒ කාලේ මහන්සියෙන් රන් පතල්වල වැඩ කරපු මිනිස්සු හිත නිවා ගන්න සංගීත රසය විඳින්න මෙතෙන්ට ඇවිල්ලා තියෙනවා. ඒ වගේම නගරයේ විශේෂ නිවේදන නිකුත් කරන්න, විශේෂ රැස්වීම් පවත්වන්න මේ ස්ථානය ඒගොල්ලෝ යොදාගෙන තියෙනවා. මෙතන ඉඳන් ලස්සනට සංගීතය වාදනය කරපු මේ පළාතේ ප්‍රසිද්ධ වාදක මණ්ඩලයකුත් ඉඳලා තියෙනවා. මේ උස කුළුණ තියෙන්නේ වල්හල්ලා නගර මධ්‍යස්ථානයේ නිසා මුළු නගරේම සුන්දරත්වය මේ ස්ථානයේ ඉඳන් අපිට එකවර නරඹන්න පුළුවන් පහසුකම් අද ගියොත් අපිට ඒක බලා ගන්න පුළුවන්. හරි අපි එහෙනම් ඔන්න මේ නැරඹුම් කණුව උඩට ආවා. ඔන්න මෙහෙම තමයි දැන් අර ස්ටාර් හෝටල් එක මේ කණුව උඩ ඉඳන් බලද්දි පේන්නේ. අපි මේ ඇවිල්ලා තියෙන්නේ ඔටම් එකේ අවසාන භාගයත් සීත කාලේ මුල් කාලෙත් ඒ කාල පරාසය තුළ මේ අවට පේන විදිහ තමයි ඔයගොල්ලෝ දැන් මේ දකින්නේ. ඉතින් මේක මීටත් වඩා ගොඩක් ලස්සනට තියෙනවා කියලා පින්තූරවල දැක්කා. ඕටම් එකේ අවසාන කාලේ කොහොම වුණත් මේ කාලෙත් ඉතාමත්ම ලස්සන පරිසරයක් මේ අවට චිත්‍රයක් වගේ තමයි මම දැක්කේ. ඒ කණුව උඩින් පල්ලෙහායින් මෙන්න මේ වගේ දිය පාරක් ගලාගෙන යනවා. ඉතින් අවට මේ පරිසරයේ දැන් සීත කාලෙට ලං වෙන නිසා තමයි ගස්වල කොළ ඔක්කොම මේ වෙනකොට හැලිලා තියෙන්නේ සමහර ගස්වල. නමුත් ඔටම් එකේදී මේ ගස්වල කොළ ගොඩාක් රතු පාට, තැඹිලි පාටක් අරගන්න ලස්සන පින්තූර ඔයගොල්ලන්ට වල්හාලා කියලා සර්ච් කරොත් බලා ගන්න පුළුවන්. කොහොම වුණත් බලන්නකො හරිම ලස්සනයි නේද මේ කණුව උඩ ඉඳන් බලනකොට අවශ්‍ය පරිසරය. එන්න අපි ටිකක් ඇවිදගෙන යමු මේ සුන්දර රත්තරන් නගරයේ ලස්සන තව තවත්
විඳින්න පුළුවන් තැන් කීපයකට. ඉතින් මෙන්න මෙහෙම ටිකක් ඉස්සරහට ඇවිදගෙන යනකොට මට දැක්කින්න පුළුවන් වුණා මේ සරත් කාලය අවසාන වෙන අගභාගයේ ගස්වල රතු පාට කොළ වැටිලා බිම රතු පළසක් වගේ මේ ඒ අවට පරිසරයේම තිබුණේ. එතන ලස්සනට රතු කොළ කහ පිරුණ ගහක් ලස්සන අතුපත්‍ර විහිදිලා තියෙන එතන තිබුණා වාඩි වෙලා ඉන්න පුළුවන් බෙන්ච් එකක්. ඉතින් මං හිතුවා පොඩ්ඩක් මෙතන වාඩි වෙලා ඉන්න ඕනි කියලා. අපේ ජීවිත කතාවේ අපි දුවන කාර්යබහුල ගමනේදී අපි හැමෝටම ඕනේ වෙනවා මෙන්න මේ වගේ නිහඬ, නිස්කලංක, සාමකාමී මොහොතක් අපේ ජීවිතවලට. සරත් සෘතුවේ අවසන් හුස්ම ළඟ සීත සෘතුවේ සීතල මුසුණු මේ මහා රුක් සෙවනේ මගේ ආදරණීයයන් එක්ක ගත කළ ඒ පුංචි වෙලාව මගේ හදවතේ විඩාව නිවුණු මතකයන්ගෙන් පුරවපු මොහොතක් වුණා. ඉතින් මම මෙතෙන්ට වෙලා මේ කල්පනා කරන්නේ මට මේ ලැබිලා තියෙන ජීවිතේ මොන තරම් ලස්සනද කියලා. ඉතින් මට ඕනේ මේ මට ලැබිලා තියෙන ජීවිතේ මේ ඉදිරියට ගෙවෙන කාලේ හරිම නිහඬ, නිස්කලංක, ලස්සන කාලයක් විදිහට ගත කරන්න. ඉතින් අපිට ලැබිලා තියෙන ජීවිතේ පොඩි කාලයයිනේ නේද? ඉතින් මේ පොඩි කාලය අසීමිතව දුවන ගමන පොඩ්ඩක් නතර කරලා නිහඬ, නිස්කලංක බව සුන්දරත්වය විඳින්මින් ගත කරන්න ලැබෙන පොඩි වෙලාවක් හරි තියෙනවා නම් ඒක මිස් කරගන්න එපා කියලා තමයි මට ඔයගලන්ට කියන්න තියෙන්නේ. දැන් මේ වෙනකොට ඉතින් අපි තුන් දෙනාටම හොඳටම මොනවා හරි කන්න හරි බොන්න හරි ඕනේ වෙලයි තිබුණේ. ඉතින් මේ ටවුන් එකේ අපි එහෙමනම් මොනවා හරි කන්න තැනක් තියනවද කියලා බලන්න ඇවිදගෙන යමුයි කියලා. දැන් අපි මේ ඉස්සරහට ඇවිදගෙන යන ගමන්. ඉතින් මෙහෙම ඉස්සරහට යනකොට අපි දැක්කා මේ පුංචි කඩ තියෙනවා අපිට මතක සටහන් ගන්න පුළුවන්. ඉතින් ඒ වගේ තැනක් තමයි මෙන්න මේ තියෙන්නේ. මෙතන ඔක්කොම තියෙන්නේ අත්කම් නිර්මාණ. මෙන්න මේක ඇතුලේ හිටියා ආච්චි කෙනෙක්. එයාගේ අත් දෙකෙන් ගොතන ලස්සන ගෙතුම් තමයි මෙතන සොනියර්ස් විදිහට ගන්න තියලා තිබුණේ. ඉතින් අනේ අත් දෙකෙන් කරන නිර්මාණ වලට මිලක් නියම කරන්න බෑනේ නේද? ඉතින් මට අපේ අම්මා මතක් වුණා එයත් හරිම දක්ෂයි මේ වගේ ගෙතුම් දේවල් කරන්න. ඉතින් ඔහොම ඔය දේවලුත් බලාගෙන දැන් අපි තව චුට්ටක් ඉස්සරහට යනකොට අපි දැක්කා උණුසුම් කෝපි කෝපයක් රස විඳින්න පුළුවන් පොඩි කොපි ෂොප් එකක් මේ ටවුන් එකේ තියෙනවා. ඉතින් එහෙනම් අපි යමු මේ සීතල මැකෙන්නත් එක හොඳ උණුසුම් කෝපි කෝප්පයක් බීලා මොනා හරි කෙටි ආහාරයක් අරගෙන ඉන්න ඉතුරු ගමන යන්න කලින්. නගරය පුරාම ඇවිදලා මහන්සි වුණු අපිට මේ පුංචි අපූරු කැෆේ එකෙන් ලැබුණ උණුසුම් කැපචිනෝ කෝපි කෝපය අපිට අලුත් ශක්තියක් දුන්නා තව ටිකක් ඇවිදලා නගරයේ සුන්දරත්වය විඳගන්න. ඉතින් කෝපි කෝප්පේ උණුහුම විතරක්ම නෙමේ ආදරණීයයන්ගේ කතා බහිනුත් ලැබුණු ආදරණීය උණුසුමත් මට ශක්තියක් වුණා සංසාරය තවත් සුන්දර ලස්සන තැනකට ඇවිදගෙන යන්න. උණුසුම් කැපිචිනෝ කෝපෙන් ප්‍රබෝධමත් වුණු අපි එතනින් ටිකක් ඉස්සරහට ඇවිදන් එනකොට දැක්කා මෙන්න මේ තියෙන 1886 අවුරුද්ද ඉදි කරපු වල්හල්ලා පැරණි තැපැල් සහ විදුලි පණිවිඩ කාර්යාලය. ඉතින් අපි හිතුවා එතෙන්ටත් යන්න ඕනි කියලා. එන්නකො එහෙනම් අපි ඔක්කොමල්ලා ගිහින් බලමු මොකක්ද මේක ඇතුලේ තියෙන්නේ කියලා.
ඉස්සර කාලේ වල්හාලා නගරය හරියටම රැව්ගිනි ඇතිවෙච්ච ප්‍රදේශයක් විදිහට හඳුන්වනවා. කොහොම වුණත් නගරය විනාශ කරපු මහා ලැව්ගිනි වලින් පවා බේරිලා අදටත් මුල්ම පෙනුමෙන් ඉතිරි වෙලා තියෙන පුදුමාකාර ගොඩනැගිල්ලක් තමයි මේ තැපැල් හා විදුලි පඩිමිට කාර්යාලය. එහෙනම් අපි ගිහින් බලමු මොනවාද මේක ඇතුලේ තියෙන්නේ කියලා. මේ තියෙන්නේ අවසාන වතාවට මේ තැපැල් කාර්යාලය කටයුතු සිදු කරපු තැපැල් ස්ථානාධිපතිනිය වශයෙන් කටයුතු කරපු කෙනාගේ පෞද්ගලික නිල කාමරය. ඒ කියන්නේ මේකේ තැපැල් ස්ථානාධිපතිනිය විදිහට හිටපු කෙනත් එයාට පෞද්ගලිකව මේකේ නැවතිලා ඉඳලා තමයි එයා සේවය කරලා තියෙන්නේ. ඉතින් එයා පරිහරණය කරපු භාණ්ඩ, එයාගේ වෙනමම නිල කාමරය, ඒ වගේ දේවල්, එයාගේ භාවිතා කරපු බඩු ඒගොල්ලෝ සංරක්ෂණය කරලා අදටත් තියලා තියෙනවා මේ යන අයට බලන්න පුළුවන් වෙන විදිහට. ඉතින් මේ තියෙන්නේ ඒ අවසාන තැපැල් ස්ථානාධිපති විදිහට හිටපු කෙනාගේ කාමරේ අද තියෙන විදිහ. ඒ රන් යුගයේ බාහිර ලෝකයේ එක්ක ලියුම් සහ ටෙලිග්‍රෑම් පණිවිඩ බෙදාගත්ත ප්‍රධානම sannivedana මධ්‍යස්ථානය උනේ මෙතන. ඉතින් ගොඩක්ම දුරට බාහිර සමාජයෙන් වෙන් වෙලා තිබුණ sannivedana පහසුකම් ඊටාම අවම කාලයේ ඒ වැඩ කරපු රන්පතල් කරුවන් Tamanගේ බාහිර සමාජයත් සමග ගනුදෙනු කරන්න, ඒ කියන්නේ ඒගොල්ලන්ගේ පණිවිඩ යවන්න ඒ හැමෝම මෙතෙන්ට ඇවිල්ලා තියෙනවා. ඉතින් ඒගොල්ලන්ගේ ජීවිතේ ඊටාම දුෂ්කරව ඒගොල්ලන්ගේ ආදරය කරපු අයගෙන් ගොඩක් දුරස් වෙලා ඉන්න වෙලාවක මේ තැන තමයි ඒගොල්ලන්ට උදව් කරලා තියෙන්නේ ඒගොල්ලන්ගේ සම්බන්ධතා බාහිර ලෝකයක් එක්ක පවත්වගෙන යන්න. ඒ වගේම තමයි බාහිර ලෝකයක් සමග මේ වල්හලා නගරය, රන් නගරය සම්බන්ධකම් පවත්වලා තියෙන වාණිජ ගනුදෙනු කටයුතු සම්බන්ධවත් ප්‍රධානම දේවල් sannivedana මධ්‍යස්ථානය හරහා තමයි සිද්ධ කරලා තියෙන්නේ. මොකද රන්පතල් වලින් හොයාගන්න රන් වල ඒ වෙන්දේසි කටයුතු සිදු කරන තොරතුරු සියල්ල sannivedana කටයුතු සිද්ධ වෙලා තියෙන්නේ මෙතනින් නිසා ඒ එක් අවධියේදී භාවිතා කරපු sannivedana උපකරණ මෙතන අදටත් සංරක්ෂණය කරලා
කෞතුකාගාරයක් වශයෙන් පවත්වගෙන යනවා සංචාරකීන්ට බලන්න පුළුවන් වෙන විදිහට. ඉතින් මුල් යුගයේ ඉඳලා වර්තමානයේ දක්වාම ඒ sannivedana භාණ්ඩ විකාශනය වෙච්ච ආකාරය හරිම ලස්සනට අද සංරක්ෂණය කරලා තියෙන මේ කෞතුකාගාරයට ගියාම අපිට බලා ගන්න පුළුවන්. ඉතින් ලොකු ඉතිහාසයක් තියෙන sannivedana තාක්ෂණය දියුණු වෙලා තියෙන්නේ කොයි විදිහටද කියන එක ස්ටෙප් බයි ස්ටෙප් අපිට ඇත්තටම දැක ගන්න පුළුවන් මේ බලන මේ දකින ඒ උපකරණ බැලුවාම. මං හිතනවා ඔයගලන්ටත් අපිත් අපේ රටෙත් මේ ඔයගොල්ලෝ මේ දැන් දකින මේ එක දුරකථන මාදිලි දැකලා ඇති. sannivedana මෙවලම් කාලෙන් කාලෙට පරිණාමණය වෙලා තියෙන විදිහ හොඳටම පේනවා. මේ බලන්න මෙන්න මේ ෆෝන් එකේ එහෙම මම දැකලා තියෙනවා අපේ රටෙත් ඒ එක කාලවල අපි බලපු එක කතාවල මේ විදිහටම. ඉතින් බලන්නකෝ අපේ වල්හාලා නගර සංචාරයේ අවසානයට අපි එනම් ළඟා වෙලා තියෙන්නේ. ඉතින් වල්හල්ලා නගරයේ නගර සංචාරයේ සම්බන්ධ වීඩියෝස් 3ක් මම මගේ Life of V3 YouTube නාලිකාවට එකතු කරලා තියෙනවා. ඉතින් අපේ මේ සංචාරයට එකතු වෙලා අපිත් එක්ක වල්හල්ලා නගරයේ ඇවිද ගිය ඔයගලන්ට බොහෝමත්ම ස්තුතියි. නැවතත් මේ වගේ සංචාරයකින් හම්බෙමු. ඔයගලා හැමෝටම සුබ දවසක්.